මට මේ අවස්ථාවේ මේ කතා කරන මොහොතේ මගේ හිතට දැනෙන බලවත්ම පීඩාව මියගිය රණවිරුව ගැන නෙවෙයි. මියගිය රණවිරුව මීට 17 වසරකට පෙර ආතුව තමන් උපන් මාතෘ භූමිය වැළඳගෙන අවසන් ගමන් ගිහිල්ලා උන්ගේ යුතුයකම ඉටු කරලා ඔවුන් ඉතිහාසයට එකතු වුණා වීරවරුන් හැටියට. හැබැයි ඊට වඩා අපිට තියෙන වේදනාව තියෙන්නේ ඒ රණවිරුවන්ගේ ආදරණීය මව්පියෝ බිරින්දෑවරු තමන්ගේ ස්වාමියා මේ රට වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරලා තියෙද්දි තමන්ගේ කුසින් මෙලවට බිහි කළ දරුවා රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරලා තියෙද්දි ඒ දරුවන් වෙනුවෙන් ඒ නිදහස භුක්ති විඳින ජනතාව පාලකයෝ යුතුයකම් ඉටු නොකිරීම පිළිබඳව උන්ගේ හදවත් වලට මොනවද දැනෙන්නේ කියන එක කල්පනා වෙනකොටයි. ඒ වගේම මේ ත්‍රස්තවාදී අවසන් කිරීම සඳහා මුළු තාරුණ්‍යම කැප කරපු රණවිරුවෝ දෙකද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා අපේ ජගත් ඩයස් මැතිතුමන් දීපිකේ දසනායක මැතිතුමන් ආදී රණවිරුවෝ. එතකොට තමන්ගේ තාරුණ්‍ය කැප කරේ මේ සුළු කාලයකට මේ తాවකාලික සතුටක් ලබන්නද කියන එක ඔවුන්ට සිතෙන වෙලාවේදී තමන් මේ රටට අත් කරලා දුන්නු නිදහස ආරක්ෂා කරගන්න දැන් මොවුන් කටයුතු කරන්නේ නැහැ කියලා දැනෙනකොට ඔවුන්ගේ හදවත් වලට දැනෙන හැඟීම අපි ඔවුන්ගේ හදවත් වලට සංවේදීව ඇහුවොත් ඔවුන් කියයි තව යුද්ධයකට අපි අපේ වයසට ගියපු ජීවිතේ අපි තව යුද්ධයකට දෙන්නම් මේ රට පාවා දෙන මිනිස්සුන්ට එරෙහිව සටන් කරන්න කියලා. මොකද ඔවුන්ගේ හදවත් වල ඒ ගැහෙන රාවේ අඳුරනවා අපි. ඒ නිසා මතක තියාගන්න ඕනේ දේ තමයි මියගිය රණවිරුවා වගේම ජීවත් වෙන රණවිරුවන් අද රණවිරු ආබාධිත නිවාසවල කී දෙනෙක් නම් Tamanට ඇඳෙන් නැගිට ගන්න බැරුව දැසෙන් දැක ගන්න බැරුව කණෙන් අහගන්න බැරුව ජීවිතේ ගෙවනවද? එතකොට ඒ රණවිරුවන්ට අපි අපේ යුතුයකම ඉටු කළා වෙනවද? මේ මාතෘ භූමිය ඒ යුද්ධයෙන් ලබා ගන්න බැරි වෙච්ච එක පෑම්පාරෙන් ලබා ගන්න ඉඩකට සලසලා දෙනවා නම් දේශපාලන විසඳුම් කියලා. తాවකාලිකව දේශපාලනයේ හරහා බලයට එන පාලකයෝ තේරුම් ගත යුතු දේ තමයි මේ රටේ ජනතාවගේ අපේක්ෂාව රට එක්සත්ව පවත්වා ගැනීම ඒ විතරක් නෙමෙයි. සමහර වෙලාවට මේ දේශපාලන කුක්කෝ මම මේ වචන පාවිච්චි කරන්නේ මේ උන්ට ඊට වඩා දෙයක් කියන්න එකක් නැහැ. උන් කියනවා රණවිරුවයි ත්‍රස්තවාදීයි කියලා දෙන්නෙක් නැහැ දෙගොල්ලම කලේ තම තමන්ගේ එක වගේම සටනක් ඒ නිසා ඒගොල්ලෝ තුීරයෝ කියලා. අපේ ත්‍රිපිටකයේ තියෙන ලස්සන වචනයක් පටග්ගි කියලා. පටග්ගි කියලා කියන්නේ ප්‍රතිඅග්නිය කියන එකයි. කැලෑවක් ගිනි අරගෙන විනාශ වෙන්න යනකොට අනිත් පැත්තෙන් කැලෑව බේරගන්න ඕන වුණා මොකද කරන්නේ? ගස් කපල දාලා ගිනි තියලා අනිත් පැත්තට ගින්දර ව්‍යාප්ත කරනවා. එතකොට මේ ගිනි දෙක එකට එකතු වෙලා ගින්න නිවිලා යනවා. එහා පැත්තෙනුත් එන්නේ ගින්නක් තමයි. මෙහා පැත්තෙනුත් එන්නේ ගින්නක් තමයි. එහා පැත්තෙන් එන ගින්න කැලේ නසන්න එන ගින්න. මෙහා පැත්තෙන් එන ගින්න කැලය බේරගන්න එන ගින්න. දෙකම ගිනි දෙකක් වුණාට ඒ දෙකේ ඉලක්ක දෙකක්. එකම කොම්පැනි හදපු තුවක්කු වෙන්න ඇති රණවිරුවගේ අතේ කොටි ත්‍රස්තවාදියාගේ අතේ තියෙන්න ඇත්තේ. හැබැයි ඔවුන්
ඒ තුවක්කුව අතට ගත්තේ රට බෙදන්න. හැබැයි අපේ රණවිරුවා තුවක්කුව අතට ගත්තේ මේ රට බෙදෙන එක වළක්වන්න. ඔවුන් තුවක්කුව අතට ගත්තේ නසන්න. අපේ රණවිරුවා තුවක්කුව අතට ගත්තේ නසන එක නවත්තන්න. ඒ නිසා මේ රටේ ඉතිහාසයේ කවදාවත් සිංහල මිනිස්සු හීනෙන්වත් කාටවත් ජාතියකට හිංසා කරන්න වැඩ කළේ නැහැ. කොටින්ම ඔබතුමාලා දන්නවා ඔබතුමාලාගේ යුද හමුදාවේ ඔබතුමාලා සමග කොච්චර ද්‍රවිඩ මුස්ලිම් රණවිරෝ හිටියද? ඒ නිසා මේක දෙමළ සංහාරයක් නෙවෙයි. මේක පැහැදිලි කරන්න ඕන, ලෝකෙට කියන්න ඕන ඇත්තටම රජයේ වගකීම. හැමදාමත් අපි කියන්නේ ලෝකයට නැවත නැවත හඬගා පුනා කියන්න ඕනේ. අපේ රටේ ත්‍රස්තවාදය අවසන් කරාට පස්සේ අපිට මතකයි මානව හිමිකම් කොමිසම අපිව ප්‍රසාදයෙන් කතා කරලා අපිව අගය කළා. ඇමරිකාව කිව්වේ මේකට ලෝකේ දරුණුතම ත්‍රස්තවාදය කියලා. ඒ නිසා ලෝකේ දරුණුම ත්‍රස්තවාදය අවසන් කළා මිසක් විමුක්තිකාමී සංවිධානයක් විනාශ කිරීමක් නෙමෙයි මේ. ඒ වගේම ඔබ දකින්න ඇති එදා සටනේ අවසාන සටන වෙලාවේදී ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවට විතන් වෙන වෙලාවේ ඒ අය මිනිස් බංකරයක් තියාගෙන හියුමන් ෂීල්ඩ් එකක් තියාගෙන මේ මිනිස්සුන්ගෙන් ආවරණය වෙලා ඉන්න වෙලාවේ අපේ හමුදාවට පුළුවන්කම තිබුණා සමූල ඝාතනයකින් ප්‍රභාකරන් ඝාතනය කරන්න. එහෙම කරේ නැතුව අන්තිම දවසෙත් පතක ඇති හමුදා විරෝ කී දෙනෙක් ජීවිත දුන්නාද කියලා. අන්තිම දවසේ ඒ අන්තිම දවසේ ජීවිත දුන්න විරෝ කිසිසේත්ම ජීවිත දිය යුතු අය නෙමෙයි. හැබැයි අපේ හමුදාව කල්පනා කළේ එදා අහිංසකයෙක් මිනිස්සෙක්වත් ඝාතනය නොකර අපි මේ සටන අවසන් කරන්න ඕනේ. ඒක පාරිශුද්ධ සටනක්. එහෙමත් නැත්නම් ඒක වෙනත් විදියකින් කියනවා නම් මානවීය සටනක්. මේකට අපි කිව්වේ මානුෂීය මෙහෙයුම කියලා. මේ ලෝක ඉතිහාසය හොයලා බලන්න මානුෂීය මෙහෙයුමක් තිබ්බද කියලා ලෝක ඉතිහාසයේ මේ විදිහේ. ඒ නිසා අර මට මතක් කරනවා ශාකුන්තලේ දිලීප රජුරෝ කැලේ යනකොට එයා මුවෙක් පස්සේ ලෝනවා. මේ මුවයි රජුරෝ අතරට තාපසයෝ දෙන්නෙක් වහාම පණිනවා. පැනලා කියනවා තත්‍රෞද කෘත සන්දානං ප්‍රතිසංහර සායකං ආර්තත්‍රාණාය වස්සත්‍රං අප්‍රහර්තුම් මනාගසී. රජතුමනි වහාම ඔය දුන්න අකුල ගන්න. ඔබට ජනතාව දුන්නක් දීලා තියෙන්නේ ආර්තත්‍රාණාය අහිංසකයෝ රකින්න මිසක් අහිංසකයෝ පෙලන්න නෙමෙයි. ඒ නිසා රටක ජනනායකයාට ජනතාව දෙන්නේ බලය තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. 30 දෙනමක් හාමුදුරුවෝ එකට මරලා දාදී අරන්තලාවේ මහ කැලමැද්දේ කිරි දරුවෝ වගේ හාමුදුරුවෝ ඒ ත්‍රස්තවාදය අවසන් කරන්නේ. මෙතන එහා පැත්තේ ඩී.එස්. සේනානායක විද්‍යාලේ පුතාලා ක්‍රීඩා තරගයකට යන්න යනවා. ඔවුන් එක ගොන්නට මරලා දානවා. ඔවුන් ඝාතනය කරන ත්‍රස්තවාදය අවසන් කරන්නේ. ගෝනගල ගමට එනවා. අම්මලාගේ බඩවල් පළලා දරුවෝ එළියට අරගෙන දරුවෝ කීතු කපලා විනාශ කරනවා. ඒ ත්‍රස්තවාදය ඉවර කරන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ සිය ගණනක් සිල්ගත් උපාසක උපාසිකාවෝ මෙහෙණින් වහන්සේලා ඝාතනය කරනවා. ඒ ත්‍රස්තවාදය අවසන් කරන්නේ අපේ මුදුන්මල්කඩ දළදා වහන්සේට ප්‍රහාර එල්ල කරලා දළදා මාලිගාව කුඩේ කුඩු කරද්දී දළදා වහන්සේ විතරක් අපිට ඉතුරු වෙන්න. අන්න ඒ ත්‍රස්තවාදයටයි මේ රණවිරුව මුණ දුන්නේ. ඒ නිසා ඔවුන්ගේ ඉතිහාසය අපි රන්නකුරෙන් ලියා තැබිය යුතුයි. හැබැයි දවසින් දවස අඩු ගානේ
ඔවුන්ගේ ඒ ඉතිහාසගත වෙන්නවත් ඉඩ නොදී මේ විදියට කරන එක මම හිතන්නේ තාමත්ම බරපතල ගුණමකුකමක්. බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන්නේ මේ ලෝකේ තියෙන දුෂ්ටම කම් අතර එකක් තමයි ගුණමකුකම කියන එක. ගුණේ මකන එක. අනිත් එක මතක තියාගන්න ඕනේ අවුරුදු 17 18 19 20 තරුණයෝ එදා රණබිමට ගිහිල්ලා සමහරලාට දවසෙන් දෙකෙන් නැවත ගෙදර එන්නේ පෙට්ටියක සයනය කරමින්. එතකොට ඒ තරුණයන්ට අපි කිව්වා හාමුදුරුවෝ ඇවිල්ලා පුතේ යන්න රට බේර ගන්න සටනට කියලා. එදා මේ අද ඔය කතා කරන සියලු දේශපාලන පක්ෂවල මිනිස්සු ඒ හැමෝම මේ රණවිරුවන් හරහා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය නැති කරන්න කටයුතු කරද්දී කවදාවත් කිව්වේ නැහැ සෙබළු කියලා. කවදාවත් කිව්වේ නැහැ ත්‍රස්තවාදියෝ කියන්නේ විමුක්තිකාමීන් කියලා. හැබැයි අද අපේ වැඩේ කරගත්තට පස්සේ අපි කියනවා නම් ඔවුන් විමුක්තිකාමීන් කියලා එක්කෝ උන්ගේ මුදල් කුට්ටි වලට එක්කෝ උන්ගේ ඡන්දවලට රැවටිලා. මේකේ ලොකුම වැරද්ද තියෙන්නේ සිංහලයින්ගේ. සිංහලයෝ කවදාවත් එකතු වෙන්නේ නැහැ මේ දේශපාලකයොත් එක්ක බෙදිලා ඉඳගෙන. ඒ බෙදීම් නිසා අර සුළු ජාතික ඡන්ද වෙනුවෙන් අපේ දේශපාලක පක්ෂ හැම වෙලාවෙම මොකද කරන්නේ? අපේ නියම යථාර්ථයට පහින් ගන්නවා. ඒ නිසා අපි මේ වෙලාවේදී මේ රට මීට 17 වසරකට පෙර ආතුව මේ බිහිසුණු යුද්ධයෙන් නිදහස් කරගත්තු බිහිසුණු ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත්තු ඒ අමරණීය රණවිරුවන් වෙනුවෙනුයි අපි මේ ගරු කරන්නේ උපහාර දක්වන්නේ. ඔවුන් සිද්ධ කරගත්තු ඒ මහා පුණ්‍ය කර්මය ජනනී ජන්ම භූමිශ්ච ස්වර්ගාදපි ගරියසි කියලා තියෙන්නේ. අම්මයි උපම් බිමයි දෙව්ලොවටත් ඉහළින් සලකන්න කියලා. ඒ නිසා ඔවුන් ඒ යුතුයකම කළා. අපි ඔවුන්ට ඒ යුතුයකම ඉටු කළ යුත්තේ ඔවුන් අනුස්මරණය කරලා මල් කලබක් තියලා කොඩියක් උස්සලා රණගීයක් ගයලා නෙවෙයි. ඔවුන් රැකලා දුන්නු මාතෘ භූමිය අනාගතයටත් ආරක්ෂා කරලා දීලා. එහෙම වුණොත් විතරයි ඒ රණවිරුවන්ගේ ආදරණීය බිරින්දෑවරුන්ගේ ආදරණීය මව්පියන්ගේ හදවත් නිවෙන්නේ, හදවත් සැනසෙන්නේ. එදාට තමයි රණක්ෂයට පත් වෙලා ඉන්න ඒ යුද විනුවන්ගේ රණවිරුවන්ගේ හිත සැනසෙන්නේ. ඒ වගේම අද යුද්ධයට ජීවිතේ කැප කරලා අද විශ්‍රාමිකව ඉන්න මෙවන් ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ සිත්වලට සැනසෙල්ල ලබා දෙන්නේ. ඒක කිරීමේ වගකීම අපි හැමදෙනාම සතුයි කියන එක සිහිපත් කරමින් ඒ සඳහා ඉදිරිපත් වෙච්ච ඔබ හැමදෙනාගේම මේ පැමිණීම ඊ타මත්ම වටිනා කෘතගුණ සැලකීමක් බව නැවතත් සිහිපත් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.